ශාසනාව අද දේශකයන්න් වහන්සේ රත්මලාන කොතලාවලපුර සිරි විජිතාරාම විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහා පිරිවෙනෙහි ජ්‍යෙෂ්ඨ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරි ධම්ම නායක ස්වාමීන් වහන්සේ කටිදානිසංස පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පඨවිරිවන ජාතු කම්පතේ නචලති මේරුරිවාති වායුනා වජිරමිව නභිජ්ජති ගනෝ තමිද මතෝ කඨිනන්ති උච්චති ධර්ම ශ්‍රවණාබිලාසී පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර වාසනාවන්ත කාරුණික පින්නතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශය සෑම දිනකම ප්‍රචාරය කරනු ලබන උතුම් ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් උතුම් ධර්මදේශනාවක් දේශනා කරවා ගන්නට ශ්‍රවණය කරගන්නට මේ පින්නතුන් සැදී පැහැදී සිටින මොහොත අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට යෙදුනේ බොහෝ ධර්මදේශකයාණන් වහන්සේ සූත්‍ර පිටකය මාතෘකා කරගෙන අභිධර්ම පිටකය මාතෘකා කරගෙන නිතර නිතර ධර්ම දේශනාවන් දේශනා කරනවා. බෞද්ධ පින්නතුන් සූත්‍ර පිටකය මාතෘකා කරගත් ධර්ම දේශනා අභිධර්ම පිටකය මාතෘකා කරගත් ධර්ම දේශනා නිතර නිතර ශ්‍රවණය කිරීම සිද්ධ කරනවා. අද ධර්ම දේශනාවට මාතෘකා කරන්නට යෙදුනේ විනය පිටකය ආශ්‍රය කරගෙන විනය පිටකයේ සඳහන් වෙන ගාථා පාඨයක් අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුණා. ඒට හේතුව එළඹෙන වප්පුර පසළොස්වක පොහෝ දිනය මුළු මහත් බෞද්ධ ලෝකයේම උපසපන් භික්ෂූන් වහන්සේ පෙරවස් විසූ භික්ෂූන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය කිරීම කටයුතු සිද්ධ කරන දවස වප්පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ඉල්පුර පසළොස්වක පොහෝ දිනය දක්වා මාසයම චීවර මාසය විදිහට තමයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒට හේතුව ඒ උපසපන් භික්ෂූන් වහන්සේ මූලික කරගෙන කඨින චීවර මහා පින්කම් සිද්ධ කෙරෙන මාසය තමයි වප්පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ඉල්පුර පසළොස්වක පොහෝ දිනය දක්වා කාලය. එනිසා මේ එළඹෙන කඨින චීවර මාසය තුල මුළු මහත් බෞද්ධ ලෝකයේම ගිහි පැවිදි හැම කෙනෙක්ම මේ උදාරතර පුණ්‍ය කර්මයට ලහි ලහියේ සූදානම් වෙන අවස්ථාවේ ඒ පින්කම පිළිබඳව තථාගත ධර්මානුකූලව කරුණු කිහිපයක් ධර්මදේශනාව ඔස්සේ පැහැදිලි කරන්නටයි
අද ධර්ම දේශනාව සඳහා කටිනේ යනු කුමක්ද යන්න පිළිබඳව තථාගත දේශනාව මාතෘකා කරගෙන අද ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, ලෞතර තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය බරණැස ඉසිපතන මිගදායේ පස්වග මහණුන්ට දේශනා කරලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ සෝවාන් තත්ත්වයට පත් වුණායින් අනතුරුව අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤ අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤ කියලා තථාගතයන් වහන්සේ තමන්ගේ ශාසනයේ පළවෙනි ආර්යයන් වහන්සේ බිහි වෙච්ච බව බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරලා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදී පිරිසත් සමග පස්වග මහණුන් වහන්සේත් සමග 60ක් වෙච්ච ආර්යයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජ කල්යාණං පරියෝෂාන කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං ප්‍රකාශේති කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ උතුම් ධර්මය මනමින් ශ්‍රවණය කරලා මනමින් ධාරණය කරගෙන තමන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් දියුණු පමනු කරගෙන තම තමන්ගේ ආත්ම විමුක්තියෙන් සාක්ෂාත් කරගන්නා ලෙසටත් තමන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් අපෝපස්ථානියෝ සිද්ධ කරන දායක කාරකාදී පින්නතුනට පොදු මහත් ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවෝ සිද්ධ කරලා ඔවුනටත් විමුක්තිය උදා කර දෙන්නට කියලා පින්නතුනේ ලෞතර තථාගතයන්න් වහන්සේ තමන්ගේ ඖරුස පුත්‍ර මහා සංඝ රත්නයට උපදෙස් දෙනවා, අවවාද දෙනවා, අනුශාසනා කරනවා. බුද්ධ ආවාදයෝ හිස් මුදුනින් පිළි අරගත්ත බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේ තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් වඩන ගමන් ගම් නියම් ගම් සැරිසරමින් අව්වක් වැස්සක් නොතකමින් රැයක් දවාලක් නොතකමින් පිනතුනේ මුළුමත් ಭಾರತ දේශයේ පුරාම ලෞතර තථාගත ධර්මයේ දේශනා කරමින් ආදි කල්යාණම් මජ්ජ කල්යාණම් පරියෝෂාන කල්යාණං ශාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං ප්‍රකාශේති ලෞතර තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මය මුලමැද අග කියන තුන් තැන මනා ගැලපීමෙන් යුක්තව මහා සංඝරත්නය විමුක්තිය මාතෘකා කරගෙන නිවන ඉලක්ක කරගෙන මේ උතුම් ධර්මයෝ දේශනා කරනවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර, ජනී ජනයා, ප්‍රභූවරු සමාජයේ විවිධ තරාතිරංගල උදවිය බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. පිනතුනේ බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ මුළු ಭಾರತ දේශයේ පුරාම ලෞතර තථාගත ධර්මය ව්‍යාප්ත වෙන ගමන් ಭಾರತ සමාජය තුල සිය දහස් ගණන් ගවයින් මරණයට පත් කරමින්, එළුවන් මරණයට පත් කරමින්, සත්වයන් සිය දහස් ගණනක් මරණයට පත් කරමින් විවිධ පුද පූජා යාග හෝම
ಭಾರತ දේශයේ පුරාම ව්‍යාප්තව තිබුණා. බොහෝ දෙනා ඒ කියන ආගමික වතාවත්වල නියැලෙන ගමන් සමහර කෙනෙක් එබඳු හිංසාකාරී සත්ව ඝාතනයන් ප්‍රතික්ෂේප කරමින් අවිහිංසාවාදී ඉගැන්වීම් පිළි අරගනිමින් සතා සිව්පාවට මෙන්ම ගහට කොළටත් තනකොළයට පවා ඒක ජීවියක් තියෙන බවට විශ්වාස කරමින් කටයුතු කරන උග්‍ර අවිහිංසාවාදී ආගමක් නිගණ්ඨනාථ පුත්‍ර ශාස්ත්‍රවරයා දේශනා කරමින් සැරිසරනවා. ඔහුගේ ශ්‍රාවකයන් පින්නතුනේ තනකොළවලට පවා ප්‍රාණයක් තියෙනවා කියලා විශ්වාස කරමින් වැසි කාලයේ එක් ස්ථානයක් වල එක ස්ථානයක වාසය කිරීමක් සිද්ධ කරගෙන පැමිණුණා. ලෞතර තථාගතයන්න් වහන්සේගේ බුද්ධාවාදය පිළිඅරගත් පූජනීය මහා සංඝරත්නය අවුරුස පුත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ගම් නියංගන් වල සැරිසරමින් මේ උතුම් ධර්මයේ දේශනා කරමින් වඩිනකොට අන්‍ය ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයන්ට චෝදනා කරන්නට පටන් ගන්නවා. විරෝධය පළ කරන්නට පටන් ගන්නවා. විවේචනයන් සිද්ධ කරනවා. ගෞතම බුද්ධ ශ්‍රාවකයෝ තනකොළ පාගමින් වැසි සමය තුලත් මාර්ගවල ගමන් කරනවා. එනිසා බුද්ධ ශ්‍රාවකයෝ ප්‍රාණඝාත සිද්ධ කරනවා කියලා බෞද්ධ භික්ෂූන් වහන්සේට සමාජ විරෝධයක්, ජනතා විරෝධයක් එල්ල වෙන්නට පටන් ගන්නවා. පින්නතුනේ මේ කාරණේ ලෞතර තථාගතයන්න් වහන්සේටත් දැනගන්නට සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ කවදත් ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙන ශාස්ත්‍රූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයාණන් වහන්සේලා සමීපයට කැඳවලා අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං මහණෙනි මම ඔබලට අවවාදයක් දෙනවා. අද පටන් ඔබලා සියලු දෙනාම වස්සාන කාලය තුල චාරිකා ජීවිතයෙන් ඉවත් වෙන්නට ඕනේ. ආරාමික ජීවිතයක් වස්සාන සමය තුල ගත කරන්නට ඕනේ. එහෙම නැත්නම් එක ස්ථානයක රැඳී සිටින්නට ඕනේ. එක ස්ථානයක රැඳී සිටමින් ඒ වස්සාන කාලය තුල ඔබලා ඒ වස්සාන කාලයේ වස්සික්ෂාපදයේ සමාදන් වෙලා කටයුතු සිද්ධ කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද කරනවා. අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං මම ඔබලට අනුදැන වදාරනවා වස්සාන කාලය තුල වස්සික්ෂාපදයේ සමාදන් වෙලා එක ස්ථානයක රැඳී සිටින්නට කියලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට අවවාද කරනවා. එදා පටන් ලෞතර තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල පින්නතුනේ මේ වස් විසීමේ චාරිත්‍රය ආරම්භ කරනවා. ඒක පෙරවස් විසීම පසුවස් විසීම කියලා පසු කාලීනව කොටස් දෙකක් බවට බෙදෙනවා. මේ ලෝකයේ සෑම උපසපන් භික්ෂූන් වහන්සේ නමක්ම පින්නතුනේ ඇසලපුර 15ක පොහෝ දින සන්ධ්‍යා කාලයේ විනය පොහෝ පවුරුණු කටයුතු සිද්ධ කරගෙන පාරිශුද්ධත්වයට පත් වෙලා ඇසලපුර 15ක පොහෝ දිනට පසු දින අබ පෑලවියදා ඉමස්මින් විහාරේ ඉමන් තේමාසං වස්සං උපේමි ඉද වස්සං උපේමි කියන වස්සික්ෂා පදය සමාදන් වෙන්නට ඕනේ. සමාදන් වෙන්නට ඕනේ. පින්නතුනේ කවර හෝ මානුෂික හේතුවක් මත සමහර විට අසනීප තත්වයක් නිසා සමහර විට තමන්ගේ මව් දෙමව්පියන්ගේ රෝගී තත්වයක් නිසා
මේ ආදී සාධාරණ මානසික හේතුවක් මත යම් කිසි උපසපන් භික්ෂූන් වහන්සේ නමකට ඇසලපුර 15ක පොහෝ දිනට පසු දින ඇසලපුර 15ක පොහෝ දින සන්ධ්‍යා කාලයේ ඒ විනය පොහෝ පවුරුණු කාර්යයන් සිද්ධ කරගෙන පාරිශුද්ධත්වයන් ඇති කරගෙන පසු දින පෙරවස් විසීමක් සිද්ධ කරගන්නට නොහැකි වුණොත් ඒ ස්වාමින් වහන්සේට අවකාශයන් තියෙනවා. එළඹෙන පුර 15ක පොහොය, නිකිනිපුර 15ක පොහොය, ඇසලපුර 15කින් පොහොයෙන් පසුව එළඹෙන්නේ නිකිනිපුර 15ක පොහෝ දිනය. ඒ නිකිනිපුර 15ක පොහෝ දිනේ විනය කර්මයන් සිද්ධ කරගෙන පාරිශුද්ධත්වයන් ඇති කරගෙන නිකිනිපුර 15ක පොහෝ දිනට පසු දින අවපෑලවියදා පින්නතුනේ වස් ශික්ෂාපදයේ සමාදන් වීමේ අවකාශයෝ ඒ ස්වාමින් වහන්සේට සම්බුද්ධ ශාසනය තුල හිමි වෙලා තියෙනවා. මා මේ කාරණා දේශනා කරනකොට මේක ශ්‍රවණය කරන පින්වත් ඔබට ස්වාමින් වහන්සේලාගේ මතකයට සිහියට නැගෙනවා ඇසලපුර 15ක පොහෝ දින නාගරික පරිසරයන් වල විහෙර විහාරස්ථානයන් වල ඒ ස්වාමින් වහන්සේලා බුද්ධ නියමයන් වලට අනුකූලව තමන්ගේ විහෙර විහාරස්ථාන වලට සහ සම්බන්ධ සීමා මාලකයන් වලට එහෙම නැත්නම් අලුතෙන් සකස් කර ගන්නා ලද සීමා මාලකයන් තුලට ඒක රාශී වෙලා ඒ විනය පොහෝ කර්මයන් සිද්ධ කරගෙන පාරිශුද්ධත්වයට පත් වෙලා නාගරික පරිසරවල පින්නතුනේ ඇසලපුර 15ක පොහෝ දිනේම සන්ධ්‍යා කාලේ දෙහැත්ගොටු පිළිගන්වලා වැසිසලු පිළිගන්වලා මහා සංඝරත්නයට ආරාධනා කරනවා අප කෙරේ අනුකම්පාවෙන් යුක්තව මේ වස්තු මාසය තුල අපේ විහාරස්ථානය තුල අපේ ආරණ්‍ය තුල අපේ නිවස තුල අපේ ලෙන තුල අපේ ආයතනය තුල ඔබ වහන්සේ වස්වසන්නට කියලා ඔබ වහන්සේලාට වස්වසන්නට කියලා දැහැත්ගොටු පිළිගන්වලා වැසිසලු පිළිගන්වලා පින්නතුණී ජනී ජනයා මහා සංඝරත්නයට ආරාධනා සිද්ධ කරනවා. ඒ ආරාධනාව බාර ගන්න ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේලා ඇසලපුර 15ක පොහෝ දිනට පසු දින සන්ධ්‍යා කාලේ තෙරුවන් නමස්කාර කරලා තමන් වහන්සේලා වැඩ සිටින විහෙර විහාරස්ථානවල සමහර විට සීමා මාලකයන් තුලදී සමහර විට විහාර මන්දිර තුලදී සමහර විට ආවාස ගෙවල් තුලදී සමහර විට තමන් වහන්සේ වැඩ වාසය කරන ලෙන තුල ගල් ගුහාව තුල ආරණ්‍ය තුල ආරාමය තුල නොයසේනම් තමන් වහන්සේ වැඩ වාසය කරන කාමරය තුල උක්කුටකයෙන් වාඩි වෙලා උන්වහන්සේ වස් ශික්ෂාපදයේ සමාදන් වෙනවා. ඉමස්මින් විහාරේ ඉමන් තේමාසං වස්සං උපේමි ඉද වස්සං උපේමි කියන වස් ශික්ෂාපදය ස්වාමීන් වහන්සේ සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන වස් ශික්ෂාපදය පින්නතුණී වස් ශික්ෂාපදයේ සමාදන් වෙච්චි ඇසලපුර 15කට පොහෝ දින අවපෑලවියදා සන්ධ්‍යා කාලයේ සිට එළඹෙන වප්පුර 15ක පොහෝ දිනේ දක්වා නිකිනි බිනර වප් කියන මාස 3 තුලම වස් ශික්ෂාපදයේ සමාදන් වෙච්ච උපසපන් භික්ෂූන් වහන්සේ දිවා රාත්‍රී දෙකෙහිම සෑම තප්පරයකම මනා සිහි බුද්ධියෙන් යුක්තවම කටයුතු සිද්ධ කර යුතුව පවතිනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සම්මා සතියෙන් යුක්තව තමන් වස් ශික්ෂාපදයේ සමාදන්ව සිටින බව උන්වහන්සේ නිතර දෙවේලේ මතකයෙන් යුක්තව කටයුතු සිද්ධ කළ යුතුව පවතිනවා.
මේ පින්නතුන්ට මතකයට නැගෙනවා උපසපන් භික්ෂූන් වහන්සේ වස්වසන විහාරස්ථානවල ආරාමවල සමහර පින්නතුන් තමන්ගේ නිවෙස්වලම ස්වාමින් වහන්සේලා වස්වසා ගන්නවා. තමන් අලුතෙන් තමන්ගේ වාසය සඳහා නිර්මාණය කරගන්නට යෙදුණු ඉදි කරගන්නට යෙදුණු නිවසේ ස්වාමින් වහන්සේලා වස්වසාගෙන උන්වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරගෙන කටින චීවර පින්කම් සිද්ධ කරගෙන අනතුරුව තමන්ගේ වාසයට නිවාස ගන්නා සිරිත් සමහර පින්නතුන් විසින් සිද්ධ කරගෙන එනවා. පින්නතුනේ මේ කාල සීමාව තුළ උපසපන් අර වස්ශික්ෂා පදයේ සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ පෙරවස් විසූ ස්වාමින් වහන්සේ ඊතා සිහි බුද්ධියෙන් යුක්තවම ඒ ශික්ෂා පදය ආරක්ෂා කරගන්නට ඕනි. උන්වහන්සේට කාර්ය බහුලත්වයක් හේතු කොටගෙන තමන් සමාදන් වෙච්ච ශික්ෂාපදය සමාදන් වුණා කියලා අමතක වේවි කියන අදහසින් ඒ විහාරස්ථානවලට පිවිසෙන දොරටුවේ අයං වස්සාන කාලෝ කියලා සමහර විට විහාරස්ථානයට පිවිසෙන දොරටුවේ එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ වාසය කරන ආරාමේ එහෙම නැත්නම් ලෙන් තුල ගුහා තුල කාමර ඉදිරිපිටට ඉදිරිපස අයං වස්සාන කාලෝ කියන පාඨය ප්‍රදර්ශනය කරනවා. ඒ ප්‍රදර්ශනය කරන්නේ ඒ වස්සිස ස්වාමින් වහන්සේ ඒ දුටු විගසම නිත ගැටුණු විගසම උන්වහන්සේට මතකයට එනවා. මම වස්ශික්ෂා පදයේ සමාදන් වෙලා ඉන්න කාලයේ මේ කියලා. උන්වහන්සේට යම් හේකින් අත්‍යවශ්‍ය කටයුත්තකට තමන් වස්ශික්ෂා පදයේ සමාදන් වෙලා ඉන්න ස්ථානයේ සිට වස්ශික්ෂා පදයේ සමාදන් වෙන දවසේම සීමා මායිමක් නම් කරගන්නවා. ජනයා ඉදිරිපස උතුරු පැත්තෙන් අහවල් ස්ථානයේ, දකුණු පැත්තෙන් අහවල් ස්ථානයේ, නැගෙනහිර පැත්තෙන් අහවල් ස්ථානයේ, බටහිර පැත්තෙන් අහවල් ස්ථානයේ කියලා සීමා මායින් නම් කරගෙන ඒ සීමා මායිමෙන් ඔබට උන්වහන්සේට අත්‍යවශ්‍ය කටයුත්තකට වැඩම කරනවා නම් උන්වහන්සේ තවත් ශික්ෂාපදයක් සිහි ගන්නවාගෙන මේ කියන සීමාවෙන් ඔබට මම වැඩම කරලා අද දවස තුලම මං ආපහු විහාරස්ථානයට පැමිණෙනවා කියලා ශික්ෂාපදයකින් ආවර්ජනය කරලා උන්වහන්සේට බැහැරවීමේ අවකාශය තිබෙනවා. දුර බැහැර ප්‍රදේශයකට උන්වහන්සේට පින්නතුනේ ආගමික කටයුත්තකට, ශාසනික කටයුත්තකට, තමන්ගේ මව් දෙමව්පියන්ගේ අත්‍යවශ්‍ය අසනීප තත්වයකට, විහාරස්ථානයක් සංඝසතු කිරීමේ කටයුත්තකට, සාමණේර සාමණේරී එවැගේම භික්ෂු භික්ෂුණී පින්නතුනේ එබඳු පිරිසකගේ ගැටලුවකට විසඳුම් සපයා දීම අරමුණු කරගෙන අර උපසපන් භික්ෂුන් වහන්සේට දුර බැහැරකට සීමා මායිමෙන් ඔබට වැඩම කරනවා නම් දින 7ක් ඇතුළත තමන් වස්සිසු විහාරස්ථානයට නැත්නම් වස්සිසු ස්ථානයට පැමිණෙන බව තමත් සූත්‍ර පාඨයකින් සිහි ගන්නවාගෙන සත්තාහකරණයෙන් සිහි ගන්නවාගෙන උන්වහන්සේට දින 7ක් ඇතුළත තමන් වස්සිසු ස්ථානයට පැමිණුණොත් තමන් සමාදන් වෙච්ච ශික්ෂාපදය නොකඩී නොබෙදී ආරක්ෂා කරගන්නට හැකියාවක් ලැබෙනවා. මේ විදිහට තමයි මේ වස්තු මාසය පුරාම ඒ වස්ශික්ෂාපදයේ සමාදන් වෙන භික්ෂුව ඊ타මත්ම සිහි බුද්ධියෙන් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව, සති සම්පජඤ්ඤයෙන් යුක්තව මේ වස්ශික්ෂාපදයේ ආරක්ෂා කරගෙන පින්නතුනේ වප්පුර 15ක පොහෝ දින සන්ධ්‍යා කාලයේ මුළු මහත් බෞද්ධ ලෝකයේම උපසපන් භික්ෂූන් වහන්සේ මේ එළඹෙන්නේ වප්පුර 15ක පොහෝ දිනය සන්ධ්‍යා භාගයන් වල තමන් වහන්සේලා නියෝජනය කරන ඒ විහාර පරම්පරාවල් වල
ඒ පාර්ශවයන් වල මූලස්ථානයන් වලට පොහොය සීමාවන් වලට විනය කර්ම සිද්ධ කරන ස්ථානයන් වලට වැඩම කරලා තමන් සමාදන් වෙච්ච වස් ශික්ෂාපදය මහා පවාරණයෙන් පවාරණය කිරීම කටයුතු සිද්ධ කරලා උන්වහන්සේලා බෞද්ධ ලෝකයාගේ මුදුන් මල්කඩ බඳු උදාරතර මහා පින්කම කටින චීවර මහා පින්කම සිද්ධ කර ගැනීමේ අවස්ථාවට අවකාශයන් උදා කරලා දෙනවා. මාතෘකා කරන්නට යෙදුණු ගාථා පාඨය පඨවි රිව නජාතු කම්පතේ නචලති මේරු රිවාති වායුනා වජිරමිව නභිජ්ජති ගනෝ කමිද මතෝ කටිනන්ති උච්චති කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. පිනතුනි, සම්බුද්ධ ශාසනයේ කටින චීවර පින්කමක් ආරම්භ වෙන්නට පසුබිම් වෙච්ච කතා පුවත පාවානුවර වැසී ස්වාමින් වහන්සේ 21 නමක් ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට සවැත් නුවරට වැඩම කරනවා. විශාල දුරකතරක් ගෙවාගෙන උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩම කරන්නේ. පින්නතුනේ සවැත් නුවරට යොදුන් 6ක් ඈතින් සාකේත කියන නුවරට වැඩම කරනකොට වස් සමය උදා වෙනවා. අර ස්වාමින් වහන්සේලා වස්තු මාසයම සාකේත නුවර වස්වසලා වස් ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන වප්පුර 15ක පොහෝ දින මහා පවාරණයන් සිද්ධ කරගෙන මේ ස්වාමින් වහන්සේ වැසි වර්ෂා මැද්දේ රැයක් දවාලක් නොතකමින් අවුවක් වැස්සක් නොතකමින් ලෞතුරා තථාගතයන්න් වහන්සේ හමු වෙන්නට වැඩම කරනවා. දින ගණනක්, සති ගණනක්, මාස ගණනක් මේ ස්වාමීන් වහන්සේ ලෞතුරා තථාගතයන්න් වහන්සේ හමු වෙන්නට එනකොට එකම සිවුරක් දරාගෙන තෙත බරිත චීවරයන් දරාගෙන හොඳටම වැස්සට තෙමිලා උන්වහන්සේලා සියලු දෙනාටම සෙම්ප්‍රතිස්යාව හැදිලා, උණ හැදිලා, සෙම් රෝග හැදිලා, කකුල් හොඳටම පින්නතුනේ දීර්ඝ දුර කතරක් ගෙවාගෙන වැඩම කරන්නේ මඩ වගුරු මැද්දේ, කටුකොහල් මැද්දේ උන්වහන්සේලා මේ ගමන වඩින්නේ. එනිසා උන්වහන්සේලා සියලු දෙනාම අධික ලෙස වෙහෙසටපත් වෙලා රෝගී තත්වයටපත් වෙලා සම්ප්‍රතිස්යාවන් වැළඳිලා උණ රෝගයන් වැළඳිලා ලෞතුරා තථාගතයන් වහන්සේ සමීපයට පැමිණෙන්නේ. උන්වහන්සේලාගේ ඒ කායන බලාපොරොත්තුව වුණේ ලෞතුරා තථාගතයන්න් වහන්සේ හමු වෙලා උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා උන්වහන්සේ වැඩ සිටින ආරාමයේ තුලම වස්සසන්නට අරමුණු කරගෙන තමයි උන්වහන්සේලා දුර කතරක් ගෙවාගෙන වැඩම කරන්නේ. නමුත් දීර්ඝ කාලයක් ගෙවිච්ච නිසා උන්වහන්සේලාට සිද්ධ වුණා සාකේත නුවර වැස්වසන්නට. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේලා පැමිණිච්ච කාරණා, පැමිණිච්ච ආකාරය, ගමන තුල ඇතිවෙච්ච පීඩාකාරී තත්ත්වයන් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ අතිශයින්ම කම්පාවටපත් වෙලා මුන්වහන්සේලාත් පත් වෙලා තියෙන තත්ත්වයේ පිළිබඳව මානසිකව කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අලුත් විනය නීතියක් දේශනා කරනවා. වස්සං උත්තානම් භික්ඛූණං කටිනං අත්තරිතුං. පින්නතුනේ අර වස්සිසු භික්ෂුන් වහන්සේලා සඳහා අතිරේක චීවරයක් විදිහට කටින චීවරයක්
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා පිළිගන්නට ඒ කියලා. අතිරේක චීවරයක් විදිහට බුදුරජාණන් වහන්සේ දෙපට සිවුරක්, තනිපට සිවුරක්, අදනයක් මේ තුන් සිවුරට අමතරව උපසපන් වස්සසූ භික්ෂූන් වහන්සේට කටින චීවරයක් පිළිගන්නට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරනවා. පින්නතුනේ ඒ තමයි කටින චීවර පින්කමේ සමාරම්භය තථාගත ගෞතම සම්බුද්ධ ශාසනයේ සිද්ධ වෙන්නේ. ඊළඟට තවත් ඊ타මත්ම වැදගත් කතා පුවතක් විනය පිටකයේ සඳහන් වෙනවා. දිනක් ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ආමන්ත්‍රණය කරලා ආනන්ද හාමුදුරුවන්ට අනුදැන වදාරනවා තමන් සමග අනෝතප්තවිල් සමීපයට වැඩම කරන්නට සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා සූදානම් කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේ 500 නමක් අනවතප්ත විල් තේරයට වැඩම කරනවා. අනවතප්ත විල් තේරයට වැඩම කරනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ 500ක් මහරහතන් වහන්සේට අනුදැන වදාරනවා මහණෙනි සංසාරයේ අසිරිමත් පින්කම් සිද්ධ කරපු කවුරු හරි ඉන්නවනම් තමන් සංසාරයේ තුල සිද්ධ කරන්නට යෙදුණු ඒ අසිරිමත් පින්කම් පිළිබඳව දේශනා කරන්නට කියලා. අර තරු පිරිවාරාගත් පුන්සඳක් වගේ බුදුරජාණන් වහන්සේ අනෝතප්ත විල්තෙර විරාජමානව වැඩවෙසෙන වෙලාවේ නාගිත කියන මහරහතන් වහන්සේ ඉදිරිපසට වැඩම කරලා උන්වහන්සේ දේශනා කරනවා තමන් සංසාරයේ පෙර කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුමති නුවර එක්තරා කෙළවි පුත්‍රයෙක්ව ඉපදිලා තිසරණ පංචශීලයන් සමාදන් වෙලා පොහෝ අට්ටාංග නවාංග ගිහි දස සීලයන් සමාදන් වෙලා ස්වාමින් වහන්සේ නමක් වස්වසාගෙන උන්වහන්සේට වස්තු මාසයේ පුරාම චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත්‍ය කියන සිව්පසයෙන් අපූපස්ථානය සිද්ධ කරලා වස් අවසානයේ තමන් වහන්සේ කටින චීවර පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ තමන් වහන්සේ සිද්ධ කරගන්නට යෙදුණු කටින චීවර මහා පින්කමෙහි ආනිසංස විදියට සබ්බදානං දදන්තේන අස්මින් පුතුවි මණ්ඩලේ සංගස්ස දින්නම් කටිනං අග්ගම් බුද්දේන වන්නිතං උන්වහන්සේ දේශනා කරනවා මානුසිකාච සම්පatti දේවලෝකේච යාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේතේන ලබ්බති. තමන් වහන්සේ සිද්ධ කරගන්නට යෙදුණු උතුම් කටින චීවර මහා පින්කම නිසා ඒ කටින චීවර පින්කම කියලා කියන්නේ සබ්බ දානං දදන්තේන අස්මින් පුතුවි මණ්ඩලේ මේ මහා පොළොවේ පූජා කරන්නට යෙදුණු සෑම පූජාවකටම වඩා සංගස්ස දින්නම් කටිනං අග්ගම් බුද්දේන වන්නිතං ශ්‍රේෂ්ඨතම දීමනාව කටින චීවර දීමනාව කියලා තථාගතයන්න් වහන්සේලා දේශනා කරලා තියෙනවා. මානුසිකාච සම්පatti දේවලෝකයේච යාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේ තේන ලබ්බති. කටින චීවර පින්කමක් සිද්ධ කරගත්ත අයෙකුට මානුසිකාච සම්පatti මනුස්ස ලෝකවල මනුස්ස සම්පතොත් දේවලෝකයේ යාරති දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත්තියොත් සම්පත්තියනොත් යාච නිබ්බාන සම්පatti ප්‍රාර්ථනා කළත් නොකළත් නිවන් සම්පතොත් කියන
සබ්බමේතේන ලබ්බති. මේ සියල්ලක්ම ලබා ගැනීමේ වාග්ය කටින චීවර පින්කමක් නිසා උදා වෙනවා. කටින චීවර පින්කමක් නිසා උදා වෙනවා. පින්නතුනේ ධර්මයේ උගන්වනවා. අටුවාවන් වල සඳහන් වෙනවා. මහා වග්ග පාළිය තුල සඳහන් වෙනවා. මේ උතුම් කටින චීවර මහා පින්කමෙහි ආනිසංසයන් පිළිබඳව කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබි ජානාමි දුග්ගතින්. නාගිත මහරහතන් වහන්සේ අනුත්තප්ත විල්තර සිට දේශනා කරනවා. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ මහා සංඝරත්නේ අනන්ත වූ ගුණ සිහිපත් කරගෙන මා විසින් සිද්ධ කරන්නට යෙදුණු කටින චීවර මහා පින්කම නිසා ඊතෝ තින්සේ මහා කප්පේ කල්ප 30ක් මුළුල්ලේ නාබිජානාමි දුග්ගතින් මම කිසිදු දුගතියකට ගමන් කරලා නැහැ. කිසිදු දුගතියට ගමන් කරලා නැහැ. පිනතුනි අට්ඨාරසන්නං කප්පාණං දේව ලෝකේ රමා මහං චතුත්තිස්සද තික්කන්තොං දේවින්දෝ දේව රජ්‍යමකාරයි ආරපතේ ආරපතේ චක්කවත්ති සිරින් ලබේ පදේශ රජ්‍යං විපුලා ගණනාතා සංඛියෝ. පිනතුනි සංසාරයේ පුරාම උපනුපන් සෑම ආත්මයකම මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල පමණයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. උත්පත්තිය ලබන්නේ කටින චීවර මහා පින්කමේ ආනිසංසය විදිහට. ආරපතේ ආරපතේ චක්කවත්ති සිරින් ලැබේ. කටින චීවරයක් මසද්දී පින්නතුනේ ඉදිකටු අස්සක් පාසා චක්කවත්ති සිරින් ලැබේ. සක්විති රජකම් ලබනවා. සක්විති රජකම් ලබනවා. පදේශ රජ්‍යං විපුලා ගණනාතා සංඛ්‍ය. ප්‍රාදේශීය රාජ්‍ය තනතුරු ලැබූ ආත්ම ගණන මෙපමණයි කියලා කියානෙම කරන්නට පුළුවන් කමක් නැහැ. මේ කටින චීවර මහා පින්කමේ ආනිසංස මා ගාථාව මාතෘකා කළේ පඨවි රිව නජාතු කම්පතේ නචලති මේරු රිවාති වායුනා වජිරමිව නබිජ්ජති ගනෝ තමිදමතෝ කටිනන්ති විච්ඡති. පඨවි රිව නජාතු කම්පතේ. පිනතුනි මේ මහ පොළොව අටවතාවක් කම්පා වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්න දවසේ, බෝසතාණන් වහන්සේ මව්කුසෙන් බිහි වෙන දවසේ, බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන දවසේ, බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව සිද්ධ කරන දවසේ, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණේ අත්හරින දවසේ, බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන දවසේ මේ මහ පොළොව කම්පා වෙන අවස්ථා 8. ඒ හැර මේ මහ පොළොව කිසිදු මිනිසෙකුට දෙවියෙකුට කම්පා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරම් ශක්ති සම්පන්නයි මේ පෘථුවිය. මේ මහ පොළොව ඒ තරම්ම ශක්ති සම්පන්නයි. ඒ මහ පොළොව කම්පා කරන්නට නොහැක්කාක් මෙන් නච්චලති මේරු රිවාති වායුනා. මහා මේරු පර්වතය මිනිස්සුන්ට හොලවන්න පුළුවන් කමක් නැහැ. දෙවියන්ට සොලවන්න පුළුවන් කමක් නැහැ. වෙනත් කිසිදු කෙනෙකුට මහා මේරු පර්වතය සොලවන්නට පුළුවන් කමක් නැහැ. නොසලෙන වස්තුවක්. මහා මේරු පර්වතය සුළඟකට වෙනත් අයෙකුට සොලවන්නට නොහැක්කාක් මෙන් වජ්‍රමිව නබිජ්ජති ගනෝ. පිනතුනි වජ්‍ර පර්වතය කිසිවෙකුට කිසිවකින් සිදුරු කරන්නට, කඩන්නට, බිඳින්නට නොහැකි වන්නාක් මෙන්
තමිද මතෝ කටිනන්ති උච්චති. මේ චීවරයක් කේන්ද්‍ර කරගෙන සිද්ධ කරනු ලබන කටින චීවර මහා පින්කමෙන් ලැබෙන ආනිසංසයෝ පින්නතුනි පංච ආනන්තර්ය පාප කර්මයක් කරපු කෙනෙකුට මව මරපු, පියා මරපු, රහතුන් මරපු, බුදුන්ගේ ශරීරයේ ලේසලවපු, සංඝ ભેදය කියන අකුසල කර්මය සිද්ධ කරගත්තු අයෙකුට දෙවන ආත්මය තුල ඒ පංච ආනන්තර්ය පාප කර්මයේ විපාක ලැබෙනවා. ඒ කියන පංච ආනන්තර්ය පාප කර්මයක් කරගත්තේ නැත්නම් මේ සිද්ධ කරගන්න අසිරිමත් කටින චීවර මහා පින්කමෙන් ජනිත වන ආනිසංස ධර්මය දෙවන ආත්මය තුල පින්නතුනේ නිවන් සම්පත් උදා කරගන්නට, දිව්‍ය සම්පත් උදා කරගන්නට හේතු භූත වෙන පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා එතරම්ම ශක්ති සම්පන්න, බල සම්පන්න තථාගත ධර්මයේ උගන්වන පින්කම් අතර රජු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දෙවන ආත්ම භාවය තුළ අනිවාර්යයෙන්ම නිවන් සම්පත් උදා කර ගැනීමේ හැකියාව තියෙන ශක්ති සම්පන්න, බල සම්පන්න මහා පින්කම් 8ක් කටිනංච පරික්කාරං වාසදානංච මුත්තමං බුද්ධ පමුක සංගස්ස දානං ධම්මස්ස ලේකනං කෙත්ත දානංච බුද්ධංස පටිමා කරණම් පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ කියලා අටමහා කුසල කර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒ අටමහා කුසල කර්මයේ පළවෙනිම පින්කම කටින චීවර මහා පින්කම. එනිසා මේ උතුම් කාල සීමාව තුළ ඔබත් මේ අසිරිමත් පින්කමෙහි, ආශ්චර්යමත් පින්කමෙහි, මේ බල සම්පන්න ගරුක කුසල කර්මයෙහි, අසිරිමත් වූ කටින චීවර මහා පින්කමෙහි කොටස්කරුවෙකු බවට පත් වෙන්න. ඔබට හැකි පමණින් එහි දායකත්වයක් දරා ගන්න, උදව් කරන්න, උපකාර කරන්න, සම්බන්ධ වෙන්න. මේ අසිරිමත් කටින මහා පින්කමෙහි කොටස්කරුවෙකු බවට පත් වී මෙලව සැනසිලිදායක තත්ත්වයට, පරලොව සැනසිලිදායක පත්වයට ඔබේ ජීවිත පත් කරගන්නට කටයුතු කරගන්න. ඔබ හැමට මේ උතුම් ධර්ම අවබෝධයෙන් දෙලොව සැනසීම උදා වේවා.